ආයුබෝවන් ඔයාලා හැමෝටම අද අපි ඉතාම ඉක්මනින් එළබටු එකක් හදාගන්න විදිය බලමු. මෙතන මම තරමක ලොකු එළබටු ගෙඩි 4ක් කපලා සෝදලා අරන් තියනවා. මට තිබුණ එළබටු ගෙඩි 4යි ගෙදර. ඒ මදි පාඩුවටත් එක්ක මම අල ගෙඩියකුත් මේකට එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ රතු ලූණු ටිකක් ලියලා අරගෙන තියෙනවා. රම්පේ කරපිංච අමු මිරිස් එක සුදු ලූණු බිකක් දාලා ඒකටම කහ කුඩු එතකොට බැදපු 3-5 කුඩු වලින් තේ හැදි කාලක් විතර මම එකතු කරනවා. අමු 3-5 වලිනුත් ඇත්තටම මේක රසයි. ඒ වුණාට බැදපු 3-5 දාලත් මේක රසට අපිට උයා ගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස් කුඩුත් මම එකතු කරගන්නවා තේ හැදි කාලක් විතර. පස්සේ උළුහල් ටිකක් කුරුඳු කුඩු ටිකක් මේකට එකතු කරනවා. මම මේකට කිසිම ඇඹුල් జాතියක් එකතු කරගන්නේ නැහැ. ඇඹුල් දාලත් මේක ගොඩක් රහයි. ඇඹුල් නැතුවත් මේක රසට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දාන්නේ දියකිරි මිටිකිරි දෙකම අල කෑලි තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට මම දියකිරි මිටිකිරි දෙකම දානවා. තව මට මේකට එකතු කරගන්න අමතක වුණා ලුණු. ඒ නිසා මම මේ දැන් එකතු කරේ ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර. ඒකත් එකතු කරගෙන මේ ටික මම හොඳට කලවම් කරගන්නවා. මම මේකට උම්බලකඩවත් කිසිම දෙයක් දාන්න යන්නේ නැහැ. උම්බලකඩ දාලත් හාල් මැස්සෝ වගේ කරවල වගේ දෙයක් දාලත් මේක ඉතාමත් රසයි. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක පියනකින් වහලා ඉතාම අඩු ගින්දරේ මම මේක උයා ගන්නවා. ඇත්තටම මේක නිතරම හැඳි ගන්න ඕනේ. මොකද දියකිරි මිටිකිරි දෙකම දැම්ම නිසා මේක කැටි ගැහින්න බලනවා. ඊට පස්සේ මේ මම ලිප ඕෆ් කරාට පස්සේ මට මේ ගානට ග්‍රේවි එක තියෙද්දි මට ඇති කියලා හිතුන නිසා මම මේක ලිප ඕෆ් කරලා ලිපෙන් බාගත්තා. ඔයාලට පුළුවන් තව මේකට ග්‍රේවි එක තියෙද්දි හරි ග්‍රේවි එක මීට වඩා හින්දවල හරි කැමති විදිහට ආහාරයට ගන්න. ඇත්තටම ඊටාම රසවත් ගුණවත් ව්‍යංජනයක් තමයි එළබටු කියන්නේ. ඔයාලත් හදලා බලන්න.